අද විශේෂයෙන්ම මේ මාධ්‍ය හමුවට අපි ආවේ වර්තමාන රටේ පවතින ඊටාම අවාසනාවන්ත සිදුවීම් පිළිබඳව නිතර අහන්ට දකින්ට ලැබෙන නිසා මහත් වේදනාවකින් අපි මිය යනවද එහෙම නැත්නම් අපේ රට පිළිබඳව ලාංකීයන් පිළිබඳව හිතලා කල්පනා කරලා සමාජයේ තාදුරටත් දැනුවත් කරනවාද කියන එක පුංචි විශ්ලේෂණයක් කිරීමට නැත්නම් අදහස් කීපයක් දැක්වීමට විශේෂයෙන්ම ලාංකීය ජනතාව වෙනුවෙන් අද සම්බුද්ධ ශාසනයට මහත් අවහිරකම් කරන ද්‍රෝහීකම් කරන ආණ්ඩුවක් තමයි බලයට පත් වෙලා තියෙන්නේ. මේකේ ආණ්ඩුව අපි දන්නවා අපි දැක්කා මුල් කාල සීමාව තුලදීම සම්බුද්ධ ශාසනයට විරුද්ධව නිරාගමික ප්‍රජාවක් ඒකරාශි කරගෙන අමුයි අපේ රටේ ජාති ආගම් විශේෂයෙන්ම විනාශ කිරීමේ කූට කුමන්ත්‍රණ සැලසුම් රාශියක් දියත් කරගෙන යනවා කියන එක. ඒක අපිට දැක ගන්න ලැබුණ තැනක් තමයි විශේෂයෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ වැඩමකට වදාළ ලංකාවේ සම්බුද්ධ ශාසනය ස්ථාපිත වෙච්ච මිහින්තලේ විහාරාධිපති කියන වලවා හැංගුනේ ධම්මරතන ඒ නායක හාමුදුරන්ට විශේෂයෙන් නිර්දය ලෙස අපහාස කිරීම උපහාස කිරීම එතනින් පටන් ගත්ත දේ ඉදිරියට තව ස්ථාන වලට යනවා කියන එක අපට සත්සුදස්සේ පැහැදිලි වෙනවා. නිසා අපි විශේෂයෙන්ම අපයාගේ කණ්ඩායමට අටපාස්වත් නැති ලාල්කාන්ත කියන කසිපුකාරයාට අපි කියනවා මෙතනදී තමුසේ අත තිබුණ තැන ඇත්තටම වැරදි. තමුසේ හිතාන ඉන්නේ එදා කැලෑ වට රිංගලා කැලෑවේ චණ්ඩිකම් කරලා බත් මුට්ටි උස්සලා ID ටිකාට උස්සලා මිනිසුන්ට දසවද දුන්න යුගයකට නැවත තමුසෙලා අරයන්ට තමයි මේ එක එක පාට් දාලා එක එක දේවල් දාලා අපේ ලාංකීය සමාජයේ මුරු දේවතාවුන් වහන්සේලාට නිന്ദාපාස කරන තක්කඩින් නරි රැලක් වශයෙන් හූ කියන නරි රැලක් වශයෙන් තමුසෙලා දාන පාට් ටික පිළිබඳව දැන් අස්සක් මුල්ලක් නැහැර බෞද්ධ ජනතාව මේ පිළිබඳව කතා කරනවා විවේචනය කරනවා. ඒ කරන්නේ උඹලා කියපු බොරු උඹලා වහා ගන්නට උවමනාවම නිසා මොනවා හරි පාට් එකක් දාලා ඒ පාට් එක හරහා උඹලාගේ වැරදි ටික වහ ගන්න උඹලා දඟලන්නේ. හැබැයි ස්වභාව ධර්මයේ තුලම අපට පැහැදිලි කරලා දෙනවා නුඹලා දිනාගත් හැම සම්පාකාර සභාවක්ම හැම සම්පාකාරයක්ම ඒ වගේම නගර සභාවක්ම ඒ වගේ අනිකුත් ඡන්ද ඇති ස්ථානවල හැම එකක්ම උඹලා පෙරදීගෙන යනවා. ඒ වගේම උඹලට වාල්කම් කරපු උඹලට ඩෝබිකම් කරපු සමහර නියෝජිතයන් උඹලගේ නියෝජිතයන් දැන් අස්සෙන්ට කටයුතු කරන්නේ මොකද නුඹලා යන ගමන් මග වැරදි කියන එක. අපි එදා දැක්කා සිංහෙක්ගෙන් සිංහ පැටව මිස වෙන සත්තු බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම 69 ලක්ෂයක් ඡන්ද දීලා පත් කරගත්තේ නරියෙක්ගෙන් කිසිසේත්ම සිංහ පැටව බලාපොරොත්තු වෙන්න බෑ. මේ නරියට විශේෂයෙන්ම පේන්න ඕන. අපි එදත් කියනවා ඒක අදත් කියනවා හෙටත් කියනවා. මොකද සම්බුද්ධ ශාසනේ මේ පැත්තෙන් ත්‍රිකුණාමලේ
බුදුහාමුදුරුවෝ වේරා ගන්න කියපු බුදුහාමුදුරුවෝ පිළමෙට අත තියපු කස්සප ගිහිල්ලා හිර කරනවා. හැබැයි නුඹ ගිහිල්ලා අර්ජුනා කියන ක්‍රමයටම උතුරට ගිහිල්ලා පිටිපස්ස දෙනවා. මේ මම නෙවෙයි කියන්නේ. නිසා මේ සමාජයේ ලාංකීය සමාජයේ ඒ වගේම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ඒ වගේම කැතලික් මේ ආදී සමස්ත සමාජයේම හිත දිනාගත්ත පුද්ගලයෙක් තමයි අර්ජුනා කියලා කියන්නේ. ඔහුට යථාර්ථය තේරෙනවා. ඒ වගේම උතුරේ තවත් පිරිස් ඉන්නවා. ඒ ඇත්තන්ට යථාර්ථය තේරෙනවා. නුඹලා කරන්නේ නුඹලගේ පක්ෂ ඉස්සරහට ගෙනියන්න සක්කිලි අසුචි ගාගත්ත වැඩක් ගා ගන්න වැඩක්. නිසා අපි කියන මේක දැන්වත් නතර කරපල්ලා. බලා රට කරන්ට ආව නම් රට කරපල්ලා. ජාතින් අවුස්සන්ට 30 අවුරුද්දක් පුරාවට මේ රටේ තිබුණේ අමිහිරි යුද්ධ නිසා සිංහල බෞද්ධ ද්‍රවිඩ ඒ වගේම මුස්ලිම් ඒ වගේම අනිකුත් ආගම්වාදී හැම ආගමක හැම කෙනෙක්ම ව්‍යසනයටපත් වුණා. ඒ වගේම බීතියටපත් වුණා. අපේ රටේ උතුරේ ජනතාව උගත් අය උතුර අත්හැරලා යන්න සිද්ධ වුණා. ඒ අන්නමස්සේ යුද්ධයක් නිසා. දැන් යුද්ධය අවසන් කරලා තියෙන අවස්ථාවක් තුලදී නුඹලා තීරණය කරන්නේ යම්සේද මේ ශස්ත්‍රවාදයක් නැවත ගොඩනගන්න මේ වර්ගයන් අතර යම් විදිහේ බලපෑම් කරලා එක එකාට වෛරී ස්වරූපයක් ඇති කරගෙන ඒ වෛරී ස්වරූපෙන් තුලින් නුඹලා බලේ රඳවා ගැනීමට බලයෙන් ඉන්න බලන්න. අපිට ඒක පැහැදිලිව තේරෙන හැම කෙනෙකුටම. ඒ නිසා අපි කරුණා කරලා කියනවා ලපයාගේ ගෝලයන්ටත් ලපයාටත් හැම එකෙකුට කියනවා නුඹලා මේ රට විනාශ කරන්න එපා, ජාතින් විනාශ කරන්න එපා. උතුරේ අහිංසක ද්‍රවිඩ ජනතාවට ගිනි ගෙඩි දෙන්න එපා. ඒ නිසා අපි වැඩි කාලයක් යන්න මත්තෙන් නුඹලා හැම එකෙක්ම මේ රටෙන් තුරන් කළා අතුගාලා දමන දවස ඈත නෙවෙයි කියන එක බලලා මතක් කරගනින්න. බලලා සිහිපත් කරගනින්න. සිහිපත් කරගෙන බලලා කටයුතු කරොත් බලට වරදින්නේ නැහැ. බලට වරදින්නේ හරියට වැඩ කටයුතු කරොත් එහෙම බල හරියට කරන්නේ නැහැ. ඒ නිසා නුදුරේම උඹලා එදා පටන් ගත්තේ අරගලේ මේ ගෝල් බේස් එකෙන් නැවත අරගලයක් පටන් ගන්නේ ගම් වලින්. ඒ නිසා ගම් වල ඉන්න අහිංසක මාලිමාවට ඡන්දෙ දීපු අහිංසක මිනිසු බිල්ලට දෙන්න එපා කියන එක විශේෂයෙන් මතක් කරනවා. ශ්‍රී ලංකා වාසී ජනතාවට තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.